භෞතික විද්‍යාවේ තියෙන ඒවා අපිට මැජික් වගේ. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න ඇත්තටම ඒක උගන්වන්න ලේසි. ඕගොල්ලන්ට වඩා මේ එක වසර 3 වසර වගේ කුට ක්වොන්ටම් භෞතික විද්‍යාව උගන්වන්න ලේසි. ඒක කොහොමද එහෙම වෙන්නේ? හේතුව ඕගොල්ලෝ දැන් ලොකු කාලයක් මේ ජීවත් වෙලානේ තියෙන්නේ පෘථිවියේ. මහේක්ෂ ලෝකේ ගොඩාක් දැකලානේ තියෙන්නේ. ඕගොල්ලෝගේ ඇබ්බැහි වීම සහ පුරුදු නිසා ක්වොන්ටම් භෞතික විද්‍යාවේ දේවල් ඕගොල්ලන්ට නිකන් හිම වෙන්නේ කොහොමද? හිම බෑනේ, හිම නෑනේ වගේම ඕගොල්ලන්ගෙන් අනිත් පැත්තට එනවා. දැන් ඕක මේ වගේ. දැන් ඒ කියන්නේ අපුදුමය කියන එක මිනිස්සුන්ට සාපේක්ෂ දෙයක්. උදාහරණයකට මෙහෙම ජවනිකාවක් හිතන්නකෝ. ඔන්න දැන් එක ගෙදරක කෑම මේසේ තාත්තා කෑම කන ගමන් මේසේ ඉන්නවා. ඒ අම්මා ඉන්නවා සින්ක් එක ගාව එහා පැත්ත හැරලා පිඟානක් හොදමින් ඉන්නවා අම්මා. පොඩි බබා ඉන්නවා අවුරුදු 3යි. යන්තම් නිකන් ඔය ජව් ගන්නයි මොන හරි කටේ දා ගන්නයි විතරක් පුළුවන් වයසේ ඉන්න එකෙක්. ඌ දැන් කොහොම හරි අර රූස පුටුවක තියෙන මේසේ ගාව වාඩි කරවලා ඉන්නවා. තාත්තා ඉන්නවා අම්මා සින්ක් එක පැත්ත හැරලා ඒ කියන්නේ බිත්තිය පැත්ත හැරලා මේගොල්ලන්ව පේන්නේ නැහැ අම්මට. අම්මා අනිත් පැත්ත හැරිලා පිඟානක් හොදෝදාරි මොනවා හරි වැඩක් කර ඉන්නවා. ටික වෙලාවකින් තාත්තා පුටුවෙන් නැගිටලා සිවිලිම ගාව පාවෙන්න පටන් ගන්නවා. කොහොම හරි වෙනවා කියලා හිතන්නකෝ. දැන් තාත්තා වාවි පොඩි එකා බලනවා උඩ. අම්මට උඩ තාත්තා පාවෙනවා. නෑ පොඩි එකාට ටිකක් පුදුම හිතෙයි. ඌ පරිම පොඩියක් ගහයි නිකන් hina වෙයි එච්චරයි. හරිද? මොකද ඌට තාත්තා කොහොමත් පුදුමයි ඉන්නේ. ඒක කොහොමත් උට බැරි ගොඩක් දේවල් තාත්තා කරනවන්නේ. හරිද? එතකොට ඊයේ මන් දන්නේ නැහැ බලන්න. ඒව දැක්කම අර තඩි වාහනයක් කරන් පොඩි මිනිස්සයා යනවා. ඔය වගේ ඇවිදින්නවත් බෑනේ මේ පොඩි එකාට. තමයි අවුරුදු 3 කියන්නේ යාන්තම් පුළුවන් ගැති. එතකොට පොඩි එකාට කොහොමත් තාත්තා කරන ඔක්කොම වැඩ පුදුමයි තමයි. පොඩි එකා මේ අතින් කන්න බැරි වයසේ ඉන්න එක. එතකොට පොඩි එකාට තාත්තා සිමිලිමේ පාවුණත් හරි ඉතින් ඒක තවත් එක් දෙයක් විතරයි. එතකොට උට මාර පුදුමයක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් තාත්තා නිකන් දිව්වත් උට ඒ සයිස්ම පුදුමයි. ඉතින් මොකද උට දුවන්න බෑනේ. ඌ වැටෙනවනේ. තාත්තා වැටෙන්නේ නැතුව දුවනවා. නිකන් ඕන දෙයක් තාත්තා කරන ඕන දෙයක් පොඩි එකාට මැජික් කොහොමද? එතකොට සිවිලිමේ පාවන එක තවත් එක් පොඩි සිද්ධියක්. ඔන්න පිඟාන හොදෝ හිටපු අම්මා හැරෙනවා මේ පැත්තට. ඉවරයි මේ කසාද ඉවරයි කියන්නේ. තාත්තා සිවිලිම ගාව පාවෙනවා අම්මා දැක්කම. ඇයි? එකම සිද්ධිය පොඩි එකාට ඒක පුදුමයි තමයි. නමුත් මාර පුදුම නෑ. අම්මට හෙඩ් යනවා ඒකට. කියන්නේ ඇයි බා මිනිස්සයා සිවිලිමේ පාවෙද්දී කොහොමද ඉන්නේ? ඇයි අම්මට එච්චර අවුල්? අම්මා පොළවේ ජීවත් වෙලා තියෙනවා මහා කාලයක්. අම්මගේ ඔළුවේ හැදිලා තියෙන නීති ටිකක් තියෙනවා මිනිස්සුන්ට පාවෙන්න බෑ කියලා. පොඩි එකාගේ ඔළුවේ එහෙම එක නෑනේ. එහෙම මිනිස්සුන්ට පාවෙන්න බෑ කියලා පොඩි එකා එහෙම නීතියක් හදාගෙන නෑ. හැබැයි අම්මා මෙච්චර කල් ජීවත් වෙලා දැකලා එයාගේ ඔළුවේ තියෙන පොඩි සීමා ටිකක් රාමු ටිකක් මිනිස්සුන්ට පාවෙන්න බෑ. ඒ වගේ තියෙනවා. හරි. දැන් ඔන්න බැරි දෙයක් වෙනවා. අම්මට උපරිම පුදුමයි. ඒක සමහරට heart attack එකක් වගේ හැදලා මැරෙන්න උනත් ඇති. පොඩි එකා එහෙම නීති හැදිලා නැහැ ඔළුවේ. උට පුදුමයි. හැබැයි normal පුදුමයක් ඒක. ඒකට පුදුමය කියන එක අපේ ඇබ්බැහි වීම වලට සාපේක්ෂයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවත් ඔය වගේ තමයි. අපි ඇත්ත ලෝකේ දකින්න කිසිම විදිහක් නෙවෙයි ක්වොන්ටම් ලෝකේ හැසිරීම. සරලව කියනවා නම් ක්වොන්ටම් පරිමාණයේදී ඒ කියන්නේ මම නිකන් ඉලෙක්ට්‍රෝනයක් නම් මට එකම වෙලාවේ දොරවල් 4ින්ම ගේමක් නැතුව යන්න පුළුවන්.